හොඳයි අපි භාග පාඩමේ අභ්‍යාස 3 බලමු. 3 කියලා තියෙනවා මේ පහත් දැක්කෙන ප්‍රමාණ ගණනය කරන්න කියලා. මම මේ ගණන් ටික ලියාගත්තා. බලමු. රුපියල් 5000න් භාගයක් කියලා කියන්නේ කීයද? 2500ක්. දෙවැනි එක මිලිලිටර 2000න් 4න් එකක්. 2000න් 4න් එකක් 500යිනේ 500යි මිලිලිටර මීටර 200න් 4න් 3ක් 15යි sorry 150යි දෙසිය 50න් කිලෝග්‍රෑම් 250න් 5න් 3ක් 53ක් 150යි කිලෝග්‍රෑම් 2.4න් 3න් 2ක් 3ට 1යි 2ට 0.24ට 8යි 3න් කපුවාම 8 වරක් 3 24යි එතකොට 8 වරක් 2 16යි 1.6යි ලීටර් ඉතින් 4.8යි කිලෝමීටරෙන් 4න් 3ක් 4න් 1 3 වරක් 2 6යි 3 වරක් 1 3යි කිලෝමීටර් 3.6 කිලෝමීටර් බලමු දෙවනි ගාන. උපුල් මහතා පසුගිය මාසයේ වැටුම ලෙස රුපියල් 24000ක් ලබා ගත්තේය. ඔහු එම මුදලින් 8න් 3ක් ගමන් වියදම් සඳහා යෙදුවේය. 24000ක් ලබාගෙන තියෙනවා. ඒකෙන් 8න් 3ක් ගමන් වියදම් සඳහා ගමන් වියද සඳහා යෙදුව මුදල ඉතුරු කියන මේකේ 8න් 5ක් ඉතුරුයි. මේක ලොකු දෙයක් අහන්නේ මේ ගමන් වියදම් සඳහා යෙදුව මුදල යන්නේ. එතකොට 24000න් 8න් 3ක් කීයද කියලා බලන්න තියෙන්නේ. 8 වරක් 3 24යි 3 වරක් 3 9යි 9000යි රුපියල් 9000යි කියලා දාන්න වෙනවා. නිවසක ජලය ගබඩා කරන ටැංකියක් සම්පූර්ණයෙන් පුරවා එයින් 4න් 3ක ජල පරිමාවක් පාවිච්චියට ගන්නා ලදී. එවිට ටැංකිය ඉතිරි වූයේ ජල ලීටර් 200කි. හරි. නිවසක ටැංකියක් තියෙනවා. ඒකෙන් 4න් 3ක් පාවිච්චියට ගත්තා නම් 4න් 3ක් පාවිච්චියට ගත්තලු. ඉතුරු කීයද? 4න් 1යි. ඒ ඉතුරු පරිමාව කීයද? ඉතුරු වෙල ටැංකිය ලීටර් 200කි.
4න් එකක් කියන්නේ ලීටර 200ක්. ඉතිරිව තිබූ ජල පරිමාණ මුළු ටැංකියෙන් කවර භාගයක්ද? මුළු ටැංකියන්ගේ 4න් එකක්. ඉතිරිය 4න් එකයි. ඒක මෙහෙම ලියමු. සමානයි 4න් එකයි. දෙවැනි එක. ටැංකිය ධාරිතාව සොයන්න. ටැංකිය ධාරිතාව කියන්නේ 4න් එකක් කියන්නේ 200යිනේ. එතකොට 4න් 4ක් කියන්නේ කීයද? කියන්නේ එකක් කියන්නේ 200යි නම් 4ක් කියන්නේ කීයද? 800යි. මුළු ධාරිතාව 800යි. 4වෙනි ගාන. 4වෙනි ගාන බලමු කොහොමද කියලා. ඉඩමකින් 7න් 3ක් ප්‍රදීප්ට අයිතිය. ඔහු එම ඉඩමේ ඔහුට අයත් නොව කොටසින් 4න් එකක් මිලටගෙන මුල් ඉඩමට යා කර ගනී. එන්නේ 7න් 3ක් ප්‍රදීප්ට අයිතිලු. මේක මුල් ඉඩම. හරි. ඒකෙන් එම ඉඩමේ ඔහුට අයත් නොව කොටසින් අයත් නොව කොටස කීයද? 7න් 4නේ එන්නේ. 7න් 3ක් ගියාම 7න් 4යි. අයත් නොව කොටසින් 4න් එකක් මිලටගෙන 4න් එකක් මිලට ගන්නවලු. මේකෙන් 4න් එකක් මිලට ගන්නවා. පළවෙනිකෙන් අහනවා ප්‍රදීප් මිලදීගත් ඉඩම් කොටස් මුළු ඉඩමෙන් කවර භාගයක්ද? මුළු ඉඩමෙන් කවර භාගයක්ද කියලා. එතකොට 7න් 4න් එකක්නේ ගත්තේ. එතකොට කීයද? 7න් එකක් තමයි මුළු ඉඩමෙන් මෙයා මිලට ගත්තේ. මුළු ඉඩමෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් ප්‍රදීප් සතු ඇති බව පෙන්වන්න. දෙක. එතකොට දැන් මෙයාගා කලින් තිබ්බ 7න් 3ක් දැන් තියෙනවා 7න් එකක්. කීයද එතකොට? 7න් 4යි. අඩකට වඩා තියෙනවනේ. හරි. තුන්වෙනි ගාන මොකද්ද කියන්නේ? මිලදී ගැනීමෙන් පසු ප්‍රදීප් අයත් නොව කොටසින් වර්ගඵලයේ වර්ග මීටර 240ක් නම් ප්‍රදීප්ට ඉඩමෙන් අයිති මුළු ඉඩම් ප්‍රමාණය වර්ග මීටර කොපමණද? මිලදී ගැනීමෙන් පසු ප්‍රදීප්ට අයත් නොව කොටසේ වර්ගඵලය. හරි. එතකොට මිලදී ගැනීමෙන් පසු ඉතිරි කොටස කීයද එතකොට? ඉතිරි කොටස එන්නේ 7න් 3නේ එතකොට එන්නේ. 7න් 3 වර්ගඵලය කීයද කියන්නේ? 240 නම් වර්ග මීටර නේද? වර්ග මීටර 240යි. ඉඩමෙන් අයිති මුළු ඉඩම් ප්‍රමාණය වර්ග මීටර කොපමණද? එතන මෙයාට 7න් 4ක් කීයද කියලා බලන්න ඕනේ. 3ක් කියන්නේ 240 නම් 4ක් කියන්නේ කීයද කියලා බලන්න වෙනවා. 4ක් නෑ ඉතින්. එතකොට කීයද? එතන 7යි. නෙමෙයි 8යි. ඉතින් 8 වරක් 4 32යි. බිඳුව දැම්මා. 320යි වර්ග මීටර. පස්වෙනි ගාන බලමු. පස්වෙනි ගාන මොකද කියන්නේ? පාපැදියක් මිලදී ගැනීමට මුදල් ඉතිරි කරන විශ්වාට එහි වටිනාකමෙන් 8න් 5ක් ඉතිරි කරගත හැකි විය. 8න් 5ක් ඉතිරි කරගත්තාලු. හරි. පාපැදි සඳහා තවත් රුපියල් 2700ක් අවශ්‍ය වේ. එතකොට මෙතන 8න් 3න්නේ. 8න් 3ක් කියන්නේ 2700යි. පාපැදි මිලදී ගැනීම සඳහා පාපැදි මිලදී ගැනීමට එහි වටිනාකමින් තවත් කවර භාගයක් අවශ්‍ය වේද? එතකොට මේ තමයි ඒක.
8න් 3ක් අවශ්‍ය වුණා. 2 පාපැති වටිනාකම සොයන්න. 3ක් කියන්නේ 2700 නම් ඔක්කොම 8යිනේ. 8ක් 9යි. 9ක් 8 72යි. 7200යි. 6 වෙනි ගාන. මොහොමඩ් තමා සතු ඉදමින් හරියට දියණියට භාගයක් දියණියට 3න් 1ක් පුතාට ලියා වෙන්කර ඉතිරි කොටස වන අක්කර 10 පුණ්‍යායතනයකට දුන්නලු. ඒකේද ඉතිරි කොටස අක්කර 10ක්. ඉතිරි කොටස භාගයක් විතර ගත්තම කී දෙන්නේ? පළවෙනි එකෙන් අහන්නෙත් ඒකනේ. පරිත්‍යාග කළේ මුළු ඉඩමේ කවර භාගයක්ද? 2න් 1යි 3න් 1යි එකතු කරමු. 6යි 6ට 2 ඒවා 3යි. එතන 2යි. 6ට 3 ඒවා 2යි දෙවරක් 1 2යි. එතකොට 6න් 5 6න් 5ක් 6න් 5ක් තමයි දියණියටයි පුතාටයි දීලා තියෙන්නේ. එතකොට 6න් අඩු කරන්න ඕන 6න් 5ක්. එතකොට 6න් එකක් තමයි පුණ්‍යායතනයට දීලා තියෙන්නේ. මුළු ඉඩමේ ප්‍රමාණය අක්කර කීයද? එකක් කියන්නේ දෙවනි ගාන. එකක් කියන්නේ අක්කර 10න්නේ. ඒ වගේ කීයක් තියෙනවද? 6ක් තියෙනවා. 60යි. අක්කර 3 වෙනි ගාන. පුණ්‍යායතනෙන් ලබා දුන් කොටස ප්‍රමාණ නොවනහින් එම ප්‍රමාණය දෙගුණයක් කිරීමට තම කොටසින් ඉතිරි ලබා දීමට දියණිය කැමැති වූවාය. එසේ දුන් පසු දියණියටත් පුතාටත් වෙන්වන්නේ ඉඩමේ සමාන ප්‍රමාණ බව පෙන්වන්න. කියන්නේ මේ අක්කර 10 අක්කර 20ක් කරන්න ඕනලු. 6න් 1 ඒ කියන්නේ පුණ්‍යායතනෙට ලබා දෙන කොටස දැන් ඩබල් කරන්න එපේ. ඒකට 6න් 1 වැඩි කරනවා 2කින්. ඒකට 6න් 2ක් දෙනවා පුණ්‍යායතනයට. හරි. එතකොට දියණියගේ කොටස 2කින් 1යිනේ. 2කින් 1කින් අඩු වෙනවා කීයක්ද? 6න් 1ක් අඩු වෙනවා. එතකොට කීයද මෙතන? 6යි 6ට 2 3යි. 6ට 6 1යි කරක 1යි. 6න් 2ක්. 6න් 2ක් තමයි දියණියට එන්නේ එතකොට. දියණියට 6න් 2ක්. 6න් 2ක් කියන්නේ 3න් 1ක්ම තමයි. 2කින් බෙදපුවා. එතකොට දියණියටත් 3න් 1යි පුතාටත් 3න් 1යි. මේ කියන්නේ දියණියටයි පුතාටයි සමාන වෙනවා කියලා නේද? මේක 6න් 2 වුණ ගම. පෙන්වන්න කියලානේ. ඔය තියන්නේ එක. 6න් 1. 7 වෙනි ගාන බලමු. ඉන්නමගින් 8න් 7ක් වෙන ප්‍රමාණය ගම්මිරිස් සහ කරාම්නැටි. 8න් 7ක් වවලා තියෙනවා මොනවද? ගම්මිරිස් කරාමු නැටි. ඉතුරු කීයද? 8න් 1යි. ගම්මිරිස් වගා කොට ඇති ඉඩම් ප්‍රමාණය වර්ග මීටර් 450ක්.
මෙතන වර්ගමීටර 450යි. හරි. ඉතින් කරාමුණටි වගා කොට ඇති භාගය මුළු ඉඩමෙන් 4න් එකක්. මුළු ඉඩම ගත්තම 4න් එකක්. 4න් එකක් කරාමුණටි වවලා තියෙනවා. මුළු ඉඩමෙන්ම. ඉඩමේ ගම්මිරිස් වවා ඇති භාගය එතකොට 8න් 7න් 4න් එකක් අඩු කරපුවාම එනව නේද? අටයි 8ට ඒවා 1යි 1 කරකත 7යි. එතන 2යි. එතකොට 8න් 5ක් නේද එන්නේ? ගම්මිරිස් වල තියෙන එතකොට 8න් 5ක 8න් 5ක ගම්මිරිස් 4න් එකක කරාමුණටි. හරිද? එතකොට මුළු ඉඩමේ වර්ගඵලය. හරි. එතකොට 5ක් කියන්නේ 450යිනේ. එතකොට බලනවා 8ක් කීයද කියලා. 9කට 72යි. 720යි වර්ගමීටර. ඊට පස්සේ කියනවා කරාමුණටි බවා ඇති වර්ගඵලය සොයන්න. කරාමුණටි 720න් 4න් එකක්නේ. එතකොට 1යි 3ක් ඇතුළේ 32ට 8යි 18යි 180යි වර්ගමීටර. 8වෙනි ගාන. 8වෙනි ගාන මොකක්ද කියන්නේ? යකඩ කම්බියක් සමාන කොටස් 3කට කපා කම්බියක් තියනවලු. සමාන කොටස් 3කට කපා වෙන් කර ඉන් එක් කොටසක් නැවත සමාන කොටස් 7කට කපනවලු. මේකම ඒ C කියලා මේ කොටස ආයෙ කපනවා කියද? 4කට 4යි හරි. එතකොට කපා වෙන් කළ කුඩා කැබැල්ලක් මුළු කම්බිය දිගින් කවර භාගයක්ද? පළවෙනි කම්බිය කීයටද කපන්නේ? 3කට නේ. ඊට පස්සේ දෙවෙනි කම්බිය ඒක කපනවා අය 4කට. එතකොට කීයක් දෙන්නේ? 12න් එකක්. දෙවෙනි එක මොකද්ද? ඉහත වෙන් කිරීම රූප සටහනක් මගින් නිරූපණය කර එකෙහි ලැබෙන පිළිතුර සමග සසඳන්න. හරිනේ. මේ රූප සටහනක් ඇඳලා තියෙන්නේ. ඒ කියන්නේ එක කොටසක් 4කට කැපුණා නම් එතකොට මේ වගේ කොටස් කීයක් තියෙනවද? 4යි 8යි 12යි. 12න් එකක් නේ මෙතන එන්නේ. මේක කියලා ගමු. එතකොට හරි නේද? දෙවෙනි එකත් හරි. තුන්වෙනි එක. කුඩා කැබැල්ලක් සෙන්ටිමීටර් 70ක් දිග වේ නම් මුල් කම්බිය දිග සොයන්න. කුඩා කැබැල්ලක් 70යි නම් කෑලි කීයක් තියෙනවද ඔක්කොම? 12ක් තියෙනවනේ. හතරක 7යි 8යි 840 සෙන්ටිමීටර්. දෙවෙනි අභ්‍යාසය බලමු. දෙවෙනි අභ්‍යාසයේ පළවෙනි එක. නගර කාර්යාලයක සේවය කරන ඔස්ටින් මහතා තම මාසික වැටුපෙන් 5න් 2ක් කෑම බීම සඳහා ද 5න් 2ක් කෑම ඉතිරියෙන් කියන්නේ 5න් 3න්නේ 5න් 3ක් ඉතිරි. ඒකෙන් 3න් 2ක් බිරිඳට යවනවා. 3න් 2ක්
කියන්නේ මේ ඉතිරියෙන් තමයි. එතකොට මේ ලොකු ගානෙන් නෙවෙයි ඉතිරියෙන්. එතකොට මෙතන තව කීයක් ඉතිරි වෙනවද අනිත් පැත්තට? 3න් එකක් ඉතිරිනේ. මේ කොටසෙන් ගත්තා. මේ කොටසෙන් 3න් දෙකක් යවන්නේ. එතකොට තව මේ කොටසෙන් 3න් එකක් ඉතිරි වෙනවා. කෑම වියදමින් පසු වැටමෙන් කවර භාගයක් ඉතිරි වේද? කෑම වියදමින් පසු 5න් 3ක් ඉතිරි වෙනවා. ඔහු බිරිඳට යවන්නේ ඔහුගේ වැටමෙන් කවර භාගයක්ද? බිරිඳට යවන්නේ කීයක්ද කියලා අහනවා. බිරිඳට යවන්නේ කීයක්ද? මුල් ප්‍රමාණයෙන් ගත්තම 5න් 3න් 2ක් 15යි මෙතන කැපෙනවානේ. පහෙන් 2ක්. ඔහුට ඉතිරිවන්නේ වැටුමෙන් කවර භාගයක්ද? ඔහුට ඉතිරිවන්නේ මෙන්න මේ ගන්නනේ. මේ ටිකනේ. එතකොට 5න් 3න් 3න් එකක්. 5න් එකක් තමයි ඉතිරි වෙන්නේ. හරිනේ. බිරිඳ දෙනවා 5න් 2ක්. කෑමට 5න් 2යි. ඒතර 4යි. මෙතන 1යි 5යි. හරිනේ. දෙවෙනි ගාන බලමු. දෙවෙනි ගාන. එක්තරා මුදලකින් භාගයක් ඒටද? ඉතිරියෙන් 3න් එකක් බීටද? ඉතිරිය කීයද මේකේ? භාගයනේ. ඉතිරියෙන් 3න් එකක්. ඉතිරියෙන් 3න් එකක්. තුනෙන් එකක් බීටද ලබා දුන් පසු ඉතිරි කොටස සීට ලබා දුන්නේ. ඉතිරි කොටස කීයද? 3න් 2ක් ඉතිරි. 3න් 3 එකක් ගියාම 3න් 2යි 3 එක සීට ලබා දුන්නේ. බෙදු මුදලින් සීට ලැබුණු භාගය සොයන්න. බෙදු මුදලින් කියන්නේ මුළු මුදලින් සීට ලැබුණ කොටස කීයද? එතකොට 2න් 1න් වැඩි කරන්න ඕන 3න් 2. කීයද? 3න් 1යි. සීට ලැබුණ කොටස 3න් 1යි. ඉහත ආකාරයට නොබෙදා තිදෙන අතර සමසේම මුදල බෙදුවොත් එවිට බීට ලැබෙන මුදල ඉහත ආකාරයට බෙදීමෙන් ලැබෙන මුදලෙන් දෙගුණයක් වන බව පෙන්වන්න. ඒ කියන්නේ මේ මුළු මුදල 3කට බෙදනවලු. ඒතර 3න් 1යි. මේ 3න් 1 කලින් ඒ කියන්නේ මේ එන මුදලට වඩා දෙගුණයක් වගේ පෙන්වන්නලු. ඒ කියන්නේ දැන් බලන්න ඕනේ ඉස්සෙල්ලා මෙතන මේ බීට ලැබෙන මුදල මුළු මුදලෙන් කොටසක්ද කියලා. කොච්චර කොටසක්ද කියලා. එතකොට බීට ලැබෙන මුදල මුළු මුදලෙන් කොච්චරක්ද? 6න් එකක් හම්බ වෙනවනේ. 6න් එක වගේ දෙගුණයක් 3න් එක කියලා සමාන පෙන්වන්න ඕන. 6න් එක වැඩි කිරීම 2 සමාන වෙන්න ඕන 3න් එකට. වෙනව නේද එහෙම? හරිනේ. ඔක තමයි උත්තරේ. මුලින් සඳහන් කළ ආකාරයට බෙදීමේදී සීට රුපියල් 1000ක් ලැබුණා නම් මුලින් සඳහන් කළ ආකාරයට සීට රුපියල් 1000ක් ලැබුණා නම් මෙයාට රුපියල් 1000ක් හම්බුණාලු. තිදෙනා අතර බෙදෙන ලද මුදල සොයන්නලු. හරි. ඒ කියන්නේ 3න් එකක් කියන්නේ මුළු මුදල 3න් එකක්නේ සීට හම්බුනේ. 3න් එකක් කියන්නේ 1000යි. 3න් 3ක් කියන්නේ කීයද? 3000යි. නේද? ඒ කියන්නේ එකක් කියන්නේ 1000ක් නම් 3ක් කියන්නේ කීයද? 3000යි.
හරි. ඊට පස්සේ තුන්වැනි ගාන. ශාලාවක බිමේ වර්ගඵලයෙන් 3න් 2ක් පන්ති කාමර සඳහාත්. පන්ති කාමර ඉතිරි බිමෙන් 3න් 2ක්. ඉතිරි බිම කීයද? 3න් 1යිනේ. ඒකෙන් 3න් 2ක් මොකටද? කාර්යාල සඳහාත්. කාර්යාල වෙන් කර ඉතිරි වන වර්ග මීටර් 200 බිම් ප්‍රමාණය පුස්තකාල සඳහාත් වෙන් කිරීමට තීරණය කර ඇත. ඉතිරි කීයද? 3න් 1යිනේ මෙතන ඉතිරි. ඒක වර්ග මීටර් 200ක් කියනවා. ඒක පුස්තකාලය. කාර්යාල සඳහා වෙන් වන්නේ මුළු වර්ගඵලයෙන් කවර භාගයක්ද? කාර්යාල සඳහා කීයද? 3න් 1 වැඩි කරනවා 3න් 2කින්. 3 ගන්න 3 9 එතන කැපෙන්නේ නැහැ නේ. 9න් 2ක්. දෙවැනි ගාන. පුස්තකාල සඳහා වෙන් කර ඇති ප්‍රමාණය මුළු වර්ගඵලයෙන් කවර භාගයක්ද? 3න් 1 වැඩි කිරීම 3න් 1 කීයද? 9න් 1ක්. තුන්වෙනි ගාන. ශාලාවේ බිමේ මුළු වර්ගඵලය සොයන්න. ශාලාව බිමේ මුළු වර්ගඵලය. එතකොට 9න් 1ක් කියන්නේ කීයද? 200යිනේ. එකක් කියන්නේ 200ක් නම් 9ක් කියන්නේ කීයද? 18යි. 1800යි. වර්ග මීටර. පන්ති කාමර සඳහාත් කාර්යාල සඳහාත් වෙනවන බිම් ප්‍රමාණය වෙන වෙනම සොයන්න. පන්ති කාමර සඳහා. පන්ති කාමර සඳහා වෙනවන්නේ කීයද? 3න් 2ක්නේ. මුළු ඉඩ ප්‍රමාණය කීයද? 1800. එදස් 200යි වර්ග මීටර්. කාර්යාල සඳහා. මේ පන්ති කාමර. කාර්යාල සඳහා කීයද? මෙතන 9න් 2යිනේ. ඔව්. 400යි වර්ග මීටර. හතරවෙනි ගාන බලමු. චාරිකාව නිරත වූ අනිල්ට ඒ සඳහා වියදම් වූ සම්පූර්ණ මුදලින් 7න් 4ක් ආහාර සඳහා. 7න් 4ක් ආහාර. ඉතිරියෙන් 3න් 2ක් ගමන් ගාස්තු. ඉතිරියෙන් 7න් 3ක් ඉතිරියනේ. 3න් 2ක් ගමන් ගාස්තු. ඒ හැර අනෙකුත් වියදම් සඳහා රුපියල් 800ක්. අනෙකුත් වියදම් කීයද? 3න් 1නේ. 3න් 1ක් කියන්නේ 800යි. චාරිකාව වෙනුවෙන් අනිල්ට වියදම් වූ මුළු මුදල සොයන්න. 800 කියන්නේ කීයක්ද මුළු මුදලින්? 7න් 3න් 1ක්. කීයද? 7න් 1ක්නේ. 7න් 1ක් වියදම් කරලා තියෙනවා. එතකොට එකක් කියන්නේ 800ක් නම් 7ක් කියන්නේ කීයද? 8 වරක් 7 56යි. සරෝජා පුස්තකාලයේ රැගෙන ආ පොතකින් 3න් 1ක් පළමු දිනේ.
ෆස්ට් ඩේ කියවවලු. දෙවැනි දිනේ අයට කියවන්න ලැබුණ ඉතිරි ප්‍රමාණයෙන් දෙකෙන් එකක්. ඉතිරි ප්‍රමාණයෙන් දෙකෙන් එකක්. ඉතිරි ප්‍රමාණයකින් දෙකෙන් තුනෙන් දෙකයිනේ. ඒකෙන් භාගයක් කියවලු. සෙකන්ඩ් ඩේ එකේ ඉතිරි භාගේ තුන්වෙනි දිනේ කියවලු. එතන තිබ්බලු පිට 75ක්. හරි. මුළු පොතේ මුළු පිටු ගාන කීයද කියලා අහනවා. ඒකත් මේ වගේ ඉස්සර බලන්න ඕන තුන්වෙනි දවසේ කියවපු භාගේ කොච්චර භාගයක්ද කියලා මුළු ප්‍රමාණය. එතකොට 3න් 2න් වැඩි කරන්න ඕන 2න් එකක්. 3න් එකක්නේ. 3න් එකක් තමයි 75 කියන්නේ. ඒ කියන්නේ එකක් කියන්නේ 75 නම් 3න් වැඩි කරන්න ඕන. 3 ගණන් 5 15න් 5 දැම්ම එකක් ඉතිරි 4ක් 3 21යි 22යි. 225යි pages.